කිලෝමීටර් 3න් 3ට පාසලක් හදනවා කියලා කිව්වල මේ ආණ්ඩුවේ. දැන්වත් උඹලා තීරුම් ගනිලා සජිත් ප්‍රේමදාස කියන පුජ්‍යලයාගේ මොලේ තරම. කොච්චර බොළඳ මිනිහෙක්ද කියලා. කිලෝමීටර් 3න් 3ට පාසල. එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරලා ඇති වැඩක් තියනවාද? මේ වගේ පුංචි දෙයක්වත් තීරුම් ගන්න බැරි මෝඩ මිනිහෙකුට උඹලා රටක් බාර දෙන්න යනවා. හිතපල්ලා. උඹලගේ බුද්ධි මට්ටම මේ වගේ මෝඩෙක්ට මේ රට බාර දෙන්න, මේ රටේ ජනාධිපති කරන්න බලපල්ලා. ඒ වගේ එකෙක් විපක්ෂ නායක වෙච්ච එක මොන තරම් කරුමයක්ද කියලා. කිලෝමීටර් 3න් 3ට පාසල. පිස්සු නැද්ද මූට? මූට අනේ මන්ද කියන්න දෙයක් නැහැ. ඡන්දෙ දීපුන් නැවත හිතපල්ලා. නැවතත් හිතපල්ලා. මේ වගේ මෝඩ තකතිරුවෙක්ට තවත් ඡන්දෙ දීලා මේ රට වැටෙන්නේ කොතනද කියලා පොඩ්ඩක් හිතපල්ලා. ඒක නිසා ඌ ඉන්නේ සජබෙද්ද UMPද ඒක අදාළ නැහැ. ඌට මාලිමාවෙන් ආවත් ඌට ඡන්දෙ දෙන්නේ නැහැ මිනිස්සු. නමුත් අර ඉන්නවනේ කොටසක් රටට හෙන්න ගැහුවත් අපි ඉන්නේ මෙතන කියලා හිටගෙන. ඉතින්ට පඹේක් දැම්ම ඡන්ද දෙන කොටස උන්ට කියන්නේ. තේරුම් ගනින්න. ඌ හදන්න පුළුවන් එකෙක් නෙමෙයි. කට ඇරියොත් ඡන්ද නැති වෙන මෝඩ මීහරකේ. ඒක නිසා තොපි වෙනස් වෙලා තොපි දුව වෙනස් කරන්න බෑ. ඌ හරකමයි. ඒක නිසා තොපි හරක් නොවි තොපි වෙනස් වෙලා. ජයවල් තියෙනවා නම් මොලේ හිතපල්ලා.